සුබ දවසක් ඔයාලට. ඉතින් චුට්ටක් පරක්ක වුණ අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඒ වුණාට මේ සැරේ ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඉතින් අපි මේ යන්න සූදානම් වෙලා ඉන්නේ යාපනයේ. ඉතින් මේ යාපනයේ යන ගමනේ ගොඩාක් වැඩ ටිකක් තියෙනවා කරපු. ඉතින් මම දන්නවා ගොඩාක් අය යාපනයේ යන්න ගියාම ඉන්න තැන කන බොන දේවල්, ඒ වගේම ට්‍රේන් එක බුක් කරන්න ගියාම ගොඩාක් දේවල් වලට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් අපිටත් ඒ වගේම තමයි. කොහොම හරි අපි ලස්සනට මේ සාර්ථක මේ ගමන ගියා. ඉතින් මම විස්තර කියන්නම් ඔයාලට මේ වීඩියෝ කියන අතර වාරේ මේ එන්නේ අපි යන ට්‍රේන් එක. ඉතින් මේ යාපනය යන ගමනේදී ඉතින් අපේ පළවෙනි අභියෝගය වුණේ දවසක් දාගෙන ඒ දවසට අපිට 11 දෙනාටම ෂීට් පේන් කරගන්න එක. ඉතින් මොකද ප්‍රධානම හේතුව වුණේ අපේ කීප දෙනෙක් වොරන්ට් වලින් ගිහපු අය. ඉතින් ඒ නිසා වොරන්ට් එක ලියා ගන්න ඕනේ. හරියටම ඩේට් එක දා ගන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න කීපයක් ආවා. ඕගොල්ලන් හොඳට මතක තියාගන්න ඕනේ එක කාරණයක් තමයි ඕගොල්ලන් යන දවස තියෙනවා නම් ඒ දවසට මාසෙකට කලින් තමයි ඔයාලා බුක් කරගන්න ඕනේ ඔන්ලයින් ගිහිල්ලා. නැත්තම් ඒ දවස් සාමාන්‍යයෙන් ඉතුරු වෙන්නේ නැහැ, ඉක්මනටම ඒවා බුක් වෙනවා. විශේෂයෙන්ම නිවාඩු දවස් නම් ඔයාලට බුක් කරගන්න ගොඩක්ම අමාරු වෙනවා. මේ තියෙන ට්‍රේන් එකේ ඔයාලට මේ පේන C අකුර. ඒ කියන්නේ අපිට තියෙන ෂීට් එකේ අංකයක් එනවා 48C 47C එහෙම කියලා. එතකොට මේ තියෙන්නේ ෂීට් අංකය. එතකොට ඔයාලා ඒ මැදිරිය බලලා අංකේ බලලා ෂීට් එකේ ඉඳ ගන්න. සමහර වෙලාවට 48 47 කියලා එක ළඟ තිබුණට සමහර වෙලාවට එක ළඟ නොවැටෙන අංකත් එනවා. ඇත්තටම මේ යාපනයේ යන ගමන ට්‍රේන් එකෙන් යන එක අපිට මාරම පහසුවක් වුණා. මොකද අපිට මහන්සියක් දැනෙන්නෙත් නැහැ එච්චර. ඊට පස්සේ අපේ දෙවෙනි අභියෝගනේ අපිට ඉන්න තැන. ඇත්තම කිව්වොත් අපිට චුට්ටක් පරක් වුණා අපිට ඉන්න තැන බුක් කරගන්න. එතකොට ගොඩක් කලාවට ප්‍රයිසස් අඩුයි. නාග විහාරයේ තියෙන රූම්ස් AC රූම්ස් තියෙනවා ඒකේ. ඒකේ 7 දෙනෙක්ට ඉන්න පුළුවන් රූම් එක 5000යි කිව්වා. ඉතින් ඒක මාර රීසනබල් ප්‍රයිස් එකක්. ඒ වුණාට අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ ඒක බුක් කරගන්න. ඒ වෙලේ ඔක්කොම බුකින්. තව පුළුවන් ස්ටේෂන් එකේත් බුක් කරගන්න ඕගලන්ට ඕනේ නම් රූම්ස්. නමුත් එහෙට ගිහිල්ලා තමයි බුක් කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් රිස්කි වැඩි හින්දා අපි ඒ වැඩේ කරන්න ගියේ නෑ. අපි හිටපු තැන රූම්ස් ගියේ 4000 5000 කියන රේන්ජ් එකේ AC වගේම non AC තිබුණා. මම ඒක ඔයගලන්ට කන්ටැක්ට් කරගන්න ඕනේ හින්දා ඕනේ නම් මම ඔයාලට ඒ නම්බර් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. අපි 12:00 වෙනකොට යාපනයට ආවා. ඉතින් දැන් අපි මේ යන්න සූදානම් වෙන්නේ අපි ඉන්න තැනට. පළවෙනි දවසේ අපි යන්න පිටත් වුණා නාගදීපේට. අපි ගියේ බස් එකේ. ඉතින් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පහසුවෙන් මේ බස් එක ගන්න පුළුවන්. එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් රුපියල් 180ත් 200ත් අතර ගණක් තමයි යන්නේ. මේ අපි බෝට්ටු වෙනකම් බලන් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් එයාලා ටික දෙනෙක් පිරෙනකම් ඉන්නවා ඊළඟ බෝට්ටුවේ යවන්න. ඉතින් ඒ වෙලාව තමයි ඉතින් අපි මේ චුට්ටක් විවේකීව කට්ටියත් එක්ක ඉන්නේ. අපි මේ ඉක්මනට යන්නේ බෝට්ටුවේ ඉඳගන්න තැනක් පොඩ්ඩක් අල්ලගන්න. ඒ කියන්නේ ගොඩාක් සෙනඟ පිරෙනවා. හරි අමාරුයි. ඉතින් ඉන්න ගියාම ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මේ බෝට්ටු විතරයි අපිට යන්න අවස්ථාවක් තියෙන්නේ. දැන් මේ බෝට්ටු නැහැ කියනවා නාගදීපයට යන්න. නාගදීපයට යන බෝට්ටුව ගත්තොත් ඒ එකෙන් ගත්ත රුපියල් 80ක්. ඉතින් ළඟදී යාපනයේ යන්න හිතන් ඉන්නවා නම් ඔයාලට ඉතින් මම හිතනවා මේ ගණන් ගොඩක් ඔයාලට වැදගත් වේවි කියලා. ඒකයි මම මේක වීඩියෝ එකේ ඔයාලට කියන්නේ. ඉතින් මේ අපි මේ ගමන ගියේ 2025 පෙබරවාරි මාසේ.
නාගදීපේ මම වැඩේ වීඩියෝ කරන්න ගියේ නෑ මොකද ඒකට පර්මිෂන් ඕන කියලා තිබුණ හින්දා. ඊට පස්සේ අපේ නාගදීපේම කෙළවරේ තියෙනවා කෝවිලක්. අපි ඒක බලන්න යන්න තමයි හැදුවේ. හැබැයි ගොඩක් දුරයි. ඉතින් අපේ අම්මලා තාත්තලා එහෙම ඉන්න හින්දා ඉතින් අපි එකට බගි කාර් එකක් ගත්තා. ඒකේ තමයි ඔයාලා දකින්නත් ඇත. ඉතින් TikTok වල ටිකක් ෆේමස් චරිතයක් තමයි අපිට හම්බුනේ. මේ තමයි නාගදීපයේ අනිත් කෙළවරේ තියෙන ඒ කෝවිල. අපි ඊට පස්සේ කෝවිලත් බලලා බෝට් එකෙන් නැවත කුඩිකට්ටුවන් ජටියට ගියා. ඉතින් එතන මේ බස් නවත්තනවා. ඉතින් අපිට ලේසි ආයි කොහෙටවත් යන්න ඕනේ නැහැ. ඒ බස් එකේ නැගලා ඊට පස්සේ අපි ස්ටෑන්ඩ් එකට ආයෙ ආවා. නාගදීපේ බස් එක ස්ටෑන්ඩ් එකේ නැවතුවට පස්සේ අපි කෑමට ආවා කාගිල්ස් එකට. ඒක ටවුමෙමයි තියෙන්නේ. මේ කාගිල්ස් එකේ උඩ තට්ටුව. ඉතින් ඔයාලට ඕනම කෑම జాතියක් මේ උඩ තට්ටුවේ එක එක shops තියෙනවා. ඉතින් ඔයාලට ඕනම එකක් ඕඩර් කරලා ස්පයිසි නම් ඊට පස්සේ බිරියානි නාසි කුරාන් වගේ ඕනම දෙයක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් අපි යාළුවෝ ටික ඕඩර් කළේ බිරියානි එකක්. ඉතින් මේ බාස්කට් එකම රුපියල් 5800යි. අපි නාගදීපේ ගිහිල්ලා ලන්ච් අරගෙන ගෙදර එනකොට හවස 4-5 විතර වුණා. ඉතින් මේ කට්ටිය පොඩ්ඩක් සින්දුවක් එහෙම කියලා දෙකක් එහෙම බීලා ඔය පොඩ්ඩක් නිදහසේ කාලේ ගත කරන අවස්ථාවක් තමයි ඉතින් මේ. දෙවනි දවසේ අපි ගොඩක් තැන්වලට ගියා යාපනය බලන්න. ඉතින් මේ හැම තොරතුරක්ම ඉතින් එකම වීඩියෝ එකේ මට දාන්න විදිහක් නැහැ. ගොඩක් වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් මේ හැම තොරතුරක්ම මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.